හැමදෙනාටම පිරුවන් සරණයි මේ ටික හොඳට අහගන්න. මේ සිංහල බෞද්ධ රටට සිංහලයට හෙළයට මොකද මේ වෙන්නේ? පොසත් රටක් ලස්සන ජීවිතයක් කියලා ඇවිල්ලා දැන් මේ කොහෙද යන්නේ? කරුණාකරලා අනුර කුමාර ගරු දිසානායක ජනාධිපතිතුමෝ මේ වැඩ නම් වහාම නවත්තන්න වෙයි. සිංහල බෞද්ධයා ඉවසන්නේ නැහැ නේ ගරුතර මහා සංඝරත්නය. පෞගේ දවස් ටිකේ අර බුදු පිළිමේ ප්‍රශ්නේ. එතකොට බුද්ධ රූපේ දකින්නකොට බුදු පිළිමේ දකින්නකොට මේ බෞද්ධ රටට ඇති වෙන හැඟීම මොකක්ද? කරුණාව මෛත්‍රිය. ඉතින් බුද්ධ රූපයක වටිනාකම බුද්ධ බලයේ මුහුද කොට ගල්ලා දෙනුන් නැද්ද මේ මිත්‍යා දෘෂ්ටිය? ඒක නිසා ඒ ප්‍රශ්නේ. ඡන්දය දුන්නේ සිංහල බෞද්ධ මහ ජනතාව ගරුතර මහා සංඝරත්නය මේ සිංහල බෞද්ධ රට පොසත් රටක් ලස්සන ජීවිතයක් කරන්න මිසක බුද්ධ ශාසන අමාත්‍යාංශය ඉවත් කරන්න ඒකට මුස්ලිම් මිනිහෙක් දාන්න බුදු පිළිම යම් යම් තැන් වල ඉවත් කරන්න ඒ වගේම පුරාවිද්‍යා ස්ථාන අයින් කරන්න ගලවන්න උතුරුනගර හිර පල්සල් අයින් කරන්න විද්‍යා බෝඩ් ගලවන්න මොකද්ද මේ කරපු වැඩි ඒකට ඔබතුමා මේවා දැනගන්න එපා විධායක බලතල දුන්නේ මේ සිංහල බෞද්ධ රට රකින්න ජාතික ආරක්ෂාව ඇති කරන්න දැන් දෙමළ ඊළඟවාදීන් ආයෙ පිළුම් ගහන මුස්ලිම් අන්තවාදීන් පිළුම් ගහන උන්තුණුනේ හිර නටන්න දෙන්න බෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා 9 වෙනි වගන්තිය බුදුදහමට ප්‍රමුඛස්ථානය සිංහල ජාතිය හා බුදුදහම ආරක්ෂා කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බැඳිලා ඉන්නේ එතකොට පාර්ලිමේන්තුවේ 159 ඕනෝන විදියට සම්මත කරගන්න බෑ අනපනත්. එහෙනම් අවසානයේ ජනමත විචාරණයකට යන්නේ. එතකොට බොහොම භයානක තත්වයක් මහා විනාශයක් ඉදිරියට ඇති වෙනවා. හරි. ඒක නිසා හොඳට තේරුම් ගන්න ඔබතුමා මොකක්ද අර පාර්ලිමේන්තුවේ කිව්වේ? කොහොම කියන්නේ? කොහෙන්ද ඉගෙන ගත්තේ? අපිට නම් හිතා ගන්න බෑ. ඕව නෙමෙයිනේ කියන්නේ මේ බෞද්ධ රටේ. ඇයි මේක සිංහල බෞද්ධ රට කියන්නේ බැරි? සිංහලේ හෙලේ කියන්න බෑ. ශ්‍රී ලංකා කියලා විතරද ඉගෙන ගත්තේ? ශ්‍රී ලංකා කියලා රටක් නැහැ. ඒක පස්සේ හදාගත්තු අන්වර්ථ නාමයක්. දැන් අල්ලපු රටට පැරණියෙන් කියන්නේ ජම්බුද්දීපේ, දඹදිව. හිමාලයෙන් පාන. ඊළඟට ಭಾರತ දේශේ ප්‍රසිද්ධ නම. ඉන්දියන් කියලා පස්සේ හදාගත්තේ අටවගත්තා. ඉතින් ඒ රටේ නායකයෝ ಭಾರತ දේශේ කියලා පාර්ලිමේන්තුවේදී අමතන්නේ විශේෂ රැස්කීම් වලදී ඉන්දියන් කියන්නේ නැහැ. දැන් මේ අපේ ඉන්න මොට්ට දේශපාලු එදා මෙදාතුරු ශ්‍රී ලංකා කියලා විතරද කියන්නේ? ඇයි සිංහලයේ කියන්න බැරිද? සිංහල දේශය. සිංහල බෞද්ධ රට. හටට හෙන ගහලා. හටට පණුව ගහලා. අපි නම් දැන් උගන්වගෙන යනවා. මේ රට සිංහලයේ කියලා ළමයිට ඉස්කෝලවල. එතකොට මේ යුද්ධයක් කරලා රජ කාලෙන් පස්සේ විජයග්‍රහණේ අවුරුද්දෙන් අවුරුද්දට ත්‍රිවිධ හමුදාව සමරන්න මේ 16 වෙනි වසර. දැන් 17 වෙනි වසරට අපි ඒ සමරු පත්‍රිකා සකස් කරනවා බෙදනවා. මේවා බෙදා හරිනවා. මේවා අමතක කරන්න බෑ. ඔබතුමා මොනවද අර පාර්ලිමේන්තුවේ දෙදෙව්වේ? හරිම කනගාටුයි. ආගම් සමානද? ලෝකෙ ජාතීන් සමානද? එහෙනම් අපිට සිද්ධ වෙනවා පානදුරාවාදය කියලා එකක්. ලැහැත්ති කරලා ඔක්කොම ගෙනල්ලා අපි එහෙනම් මේ වාද විවාද කරමු. බුදුදහමට සමාන කරන්න පුළුවන්ද මේ දේවවාදී ආගම? අල්ලාහු අක්බර් කියලා බෙලි කපන ආගම? ඒක අරාබිය කියන්නේ කියන්නේ. සිංහල බෞද්ධ රටට ඒව ගැලපෙන්නේ නැහැ. එයාලගේ පාඩු යාගම් අද සමානද එතකොට? බුදුරජාණන් වහන්සේට සමානද? අනිත් ආගමික සාත්‍රුවල අහසට පොළොව වාගේ බුද්ධ ආගම කියන්නේ. උන්වහන්සේම පෙන්නවා. මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණේ හැමෝටම නැහැ. මහා සමාන කෙනෙක් නැහැ ලෝකෙ. දෙවියන් බමුණු මරු සහිත මම සිංහනාද කරනවා. දෙවියෝ බමුණු මේ බය වෙනවා. මං මේ ලෝකෙ සත්‍ය ප්‍රකාශ කරනකොට එතකොට මට සමාන වෙන්නේ කොහොමද? ලෞතුරා බුදු කෙනෙකුට සමාන වෙන්නේ කොහොමද? අනිත් ආගන්නායකේ. බුදුදහම කියන එක ලේසියෙන් මිල කරන්න පුළුවන්. එතකොට දෙවියෝ බ්‍රහ්මයෝ ලෝකේ ඥානවන්තයෝ විද්‍යාඥයෝ දොහොත් මුදුන් දීගෙන මේ බුදුදහම තේරුම් ගන්න. මුහුද කොට ගන්නලා දැක්කේ නැද්ද? බුදු පිළිම වල රළ හැප්පිලා මේ බබලුන් හැටි. එතකොට මුහුද කොට ගන්නවත් බුද්ධ ආගමේ වටිනාකම තේරුම් ගන්න බෑ. එතකොට මේ මුස්ලිම් ආගම, Hindu ආගම අනිත් ආගම් ඒ කට්ටිය අදහපුවා වේ. බුදුදහමට සමාන කරන්න හැදුවෙන් දෙපා. මේක සිංහල බෞද්ධ රට. ඊළඟට මේ අන්‍යාගම්කාර මිත්‍යා දෘෂ්ටිකෝ ටික උදුරු නැගෙන්නේ. බෞද්ධුරු මේ කොල්ලකන. ඔහෙ වළං කට්ටක්වත් නැහැ උඹලට. නිකන් බොරු කරන්න එපා පාඩුවේ ආගම් අදහගෙන ඉන්න. මේක සිංහල බෞද්ධ රට. නිකන් බොරු කරන්න එපා. ඉතිහාසයේ ඔක්කොම සිංහලයන්ගේ රට සිංහලයන්ට රටක් තියෙනවා.
අනුරාධපුර පොළොන්නරුවට ඇවිල්ලා ඉගෙන ගන්න. මේ කොළඹට වෙලා කකා බිබී පාර්ලිමේන්තුවට ගිහිල්ලා අර ඡන්ද ටිකට මේ සුළු ජාතීන්ගේ ඒක නිසා පුරාවිද්‍යා ස්ථාන පුරාවිද්‍යා අනපන තේරුම් ගත්තාම අත්අඩංගුවට ගන්න වරදක් කරලා තියෙනවා. ඒක ඔබතුමා රටේ විධායක ජනාධිපතිතුමා නම් පාර්ලිමේන්තුවේ ඔය වාගේ කතා කරන්න එපා. බුදුදහමට සමාන කරන්න බෑ ලෝකේ කොයි ආගමක්වත්. අහසට පොළොව වාගේ. මේ දේවවාදී ආගම බ්‍රහ්මජාල සූත්‍රයේ මේ දේවවාදී සියලු ආගම් මිත්‍යා දෘෂ්ටිකයි කියලා පෙන්නනවා. එහෙනම් අපි තර්ක කරලා මේ වාදයක් කරමු පානදුරාවාදී. එතකොට බුද්ධ ආගමේ හැටි අනිත් ආගම් වල හැටි තේරුම් ගන්න පුළුවන් නේ. ඔය ඡන්ද ටිකට නේද ඔය. රටක් රාජ්‍යයක් හැලුවට ලක් කරන්න හදන්නේ. ඔකට කියන්නේ හීනමානය කියලා. කොහෙන්ද ඔය ඉගෙන ගන්න? අපිට හරි කනගාටුයි. ඔබතුමා ගැන අපි විශ්වාසය කරලා තිබ්බේ. දැන් තායිලන්තයට ගිහිලා ඉතින් මේ තායි බෞද්ධ රට නෙමෙයි කිව්වොත් මොකක් කරයිද? ඊළඟට බුරුම රටට ගිහිලා මේ බුරුම බෞද්ධ රට නෙමෙයි කිව්වොත් ඒ නායකයෝ නිකන් ඉදීද? අල්ලපු රටේවත් නෑ නෙමෙයි. රටකට ගිහිල්ලා බුදු පිළිමයක් පෙන්වන්න පුළුවන්. එතකොට මේක අරාබි ජාතිකයේ රට නෙමෙයි කිව්වොත් මොකක් කියයි? එල්ලලා මරයි. එතකොට ජපාන් රටට ගිහිල්ලා හිතන් මේක ජපාන් ජාතිකයන්ගේ රට නෙමෙයි කිව්වොත් මොකක් කියයි? චීනයට ගිහිල්ලා මේක චීන ජාතිකයන්ගේ රට නෙමෙයි කිව්වොත් ඒක නිසා මේක සිංහල ජාතිකයන්ගේ රට එක එකාගේ කල්ලතෝනින්ගේ රටක් නෙමෙයි. සුළු ජාතීන්ගේ දෙමළ මුස්ලිම් මිනිසුන්ගේ ඡන්ද ටිකට අනේ ජනාධිපතිතුමෝ පාර්ලිමේන්තුවේ ඔයාගේ දේවල් කියන්න එපා. පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්තනේ මේක සිංහල බෞද්ධ රට කියලා, සිංහලයේ කියලා, ශ්‍රී ලංකා කියලා විතරද ඉගෙන ගත්තේ. අන්න එතන තමයි ප්‍රශ්නේ උනේ. නිසා හීනමානෙන් පෙලෙන්න හුඟක් අය හිතෙනවා ජාතීන් සමානයි කියලා. කොහෙද ජාතීන් සමාන? ලෝකේ ආගම් සමාන. දැන් රටක් ගත්තාම ගොටුකොළ මුගුණු වෙන්න වලට සමානද? පොල්වත්. පොල්වත්තේ ගොටුකොළ මුගුණු වෙන්න පොල්වත්ත කියන්නේ නැහැනේ. පොල්වත්. ඒක රටක මේ සුළු ජාතීන්, සුළු ආගම්, සුළු භාෂා ගැන දොඩවන්න එපා. මේ ඡන්ද ටිකට. ජපාන් රටට ගිහිල්ලා හිටන් මේ ජපාන් රට කියනවා මිසක මේ දෙමළ මුස්ලිම් ජපාන් රට කියනවා. ඒ වාගේ තමයි. මේ රට සිංහලයන්ගේ රට ඒකයි සිංහලයේ කියන්නේ. බුදුදහම ආවට පස්සේ සිංහල බෞද්ධ රට වුණා. ඉතින් මේ බහුතරය රටේ සිංහල බෞද්ධ නම් ඒක සිංහල බෞද්ධ රට. දැන් මේ බහුතරයක් නැති මේ අය දැන් මේ මොකද්ද මේ දොඩවන්නේ? අනාගතේ බහුතරය යම් දවසක මුස්ලිම් වුණොත් අන්න කිසිම ලැජ්ජාවකින් තොරව කියයි මුස්ලිම් රට කියලා. එදාට උඹලට මොකද්ද කියන්න තියෙන්නේ? එදාට අපිත් මැරිලා උඹලත් මැරිලා. ඒක නිසා මේ බොරු කරන්න ලැහැත් වෙන්න එපා. රටක බහුතරය එදත් අදත් සිංහල බෞද්ධයෝ. ඒක නැති කරන්නද මේ හදන්නේ? කවදා හරි බහුතරය දෙමළ වුණොත් අන්න දෙමළ රට ගියයි කිසිම හිරිකිතයකින් තොරව නේද? එතකොට කවුද කතා කරන්නේ? ඒක නිසා මේ තරම් සත්‍ය පිනිපි මේක සිංහල බෞද්ධ රට කියන්න බැරි. ඔය පාර්ලිමේන්තුවේ ළඟලා ඉන්න ගොබ්බ දේශපාලුවනේ බලන්න නිකන් මේ සංගලන් දෙපා කොළඹට වෙලා කකා බිබී පොතෙන්ද ගිහිල්ලා අනුරාධපුර පොළොන්නරුවට ඇවිල්ලා මේ විහෙර විහාර වැව් බලලා වැඳලා මේ රට කාගේද කියලා තේරුම් ගත්තා නම් හොඳයි. තවදුරටත් කොහොම විහිළු කතා කියන්න එපා ගරු ජනාධිපතිතුමා. අපි ඔබතුමා ගැන තව ටිකක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. දැන්වත් කරුණා කරලා ඔය වායේ කතා කියන්න එපා. බුදුදහමට සමාන කරන්න බෑ කිසිම ආගමක්. ඔය සමාන කරන්නද? ලෞතුරා බුදුන්ට මේ අනිත් ආගම් නායකේ කොයි රටකවත් ඔහොම කියන්නේ නැහැ. දේශපාලකයෝ ඊළඟට මේ පටලවා ගන්න එපා. දැන් රට ගැන කියවනේ ලෝකෙ මිනිස්සු සමාන කරන්න ලැහැත් වෙන්න එපා. සමානාත්මතාවය කියලා බුදුදහමේ පෙන්වන්නේ රටෙන් කෑලි කඩලා දීමවත් භාෂාවල් සමාන කිරීමවත් ආගම් එක සමාන කිරීමවත් ඒ විහිළු පහත් වැඩේ වුණා. ඒවට කියන්නේ හීනමාන මනසක් ඇති අය. අන්‍යාතීන් සමානයයි සිටීම, සමාන බවට සාධක සෙවීම, තමන්ගේ දේ අත්හැරීම, තමන්ගේ දේට ගැරහීම අන්නේ. දැන් තමන්ගේ දේට ගැරහීමින් ඔය කරන්නේ. එතකොට මේ රටට ඉන්න ඕන සිංහල බෞද්ධ නායකයෝ. ජපාන් රටට ඉන්න ඕන ජපාන් ජාතික නායකයෝ. වෙන එකෙක් කවුද දාලා පන්නන්නේ. තොපි කවුද කියලා. චීනයේ ඉන්න ඕන චීන ජාතික නායකයෝ. තායිලන්තයේ ඉන්න ඕන තායි බෞද්ධ නායකයෝ. බුරුමෙට ඉන්න ඕන බුරුම බෞද්ධ නායකයෝ.
අල්ලපු රටේ ඉන්නේ Hindu ජාතික නායකයෙක්. දෙමළ මුස්ලිම් මිනිහෙක් ඒ රටේ මේ නායකයා වෙන්න බෑ. නායකයා වෙන්නෙත් නෑ. ඒක නිසා මේ රටටත් එහෙම බෑ. පුළුවන් නම් ඊළඟ මහා මැතිවරණයේදී අභියෝගයක් කරනවා. පුළුවන් නම් අන්‍යාගම්කාරයෙක් රජ කරව බලන්න මේ රට. අපි ඔට්ටුවක් තියෙනවා. පුළුවන් නම් කරපල්ලා. ඒක නිසා ඔබතුමා සිංහල බෞද්ධයෙක් නිසානේ ඡන්දෙ දුන්නේ. දැන් ඔය වගේ දේවල් කියන්න එපා. ඒකට තව එකක්. පූජ්‍ය පක්ෂය කියන්නේ මහා සංඝරත්නය. මේ අන්‍යාගමික පූජකයින්ට නෙමෙයි. අන්‍යාගමිකයන්ට නෙමෙයි. වාහනේ බස් එකේ වෙන් කරලා තියෙනවා, නීතිගත කරලා තියෙනවා පූජ්‍ය පක්ෂය සඳහා. මේ පූජ්‍ය පක්ෂේ ස්ත්‍රී අයත් ඉඳ ගන්නවා. ඒක ඉඳ ගන්න හොඳ නෑ. එයාලට දිනන එහා පැත්ත. එතකොට මෙයාලා හිතනවා මේ ඔක්කොම එකයි කියලා. ඊළඟට ක්‍රිස්තියානි අය මොකද කරන්නේ? එයාලා වෙනම යනවා කොටියට කත් ඇද්දා උතුරු නගරයේ තවත් බෙදුම් වාදයට කත් අදිනවා. එතකොට මෙතන හොඳ කතෝලිකයෝ ඉන්න පුළුවන්. නමුත් වැරදි මාර්ගයට යන ඊළඟට සමහර මේ දෙමළ අය ක්‍රිස්තියානි කරනවා. බුදුදහමට අපහාස කරනවා. ඊළඟ වාදයේ බෝ කරනවා, බෙදුම් වාදයේ බෝ කරනවා, අන්තවාදයේ බෝ කරනවා. ඒක නිසා කිතුසසුන කියලා ඒ බුද්ධ ආගමේ වචන දාගෙන හිමිපානු මොනවද ඔය අනුනායක විල්ලැජ්ජ නැති වැඩනේ බුදුදහමේ කෑලි අරගෙන මොනවද? ඒක නිසා කරුණා කරලා මේවා අයින් කරගන්න. මේ පහත් ගති හීනමාන ගති ඇති කරගන්න එපා. ඒක නිසා පූජ්‍ය පක්ෂය කියන්නේ මහා සංඝරත්නය. කාන්තා පූජ්‍ය පක්ෂය කියලා කියන්නේ ඒ මෙහෙණින් වහන්සේලාට කිල්මෑණිවරු. අන්‍යාගමික පූජක කෙනෙක් වාහනේට බස් එකකට ගොඩ වුණත් ඒ ආසනයක් දෙන එක වෙනම කතාවක්. නමුත් සමාන කරන්න ලැහැත්ති වෙන්න එපා. ඒක නිසා මේ ටික තමයි කියන්න තියෙන්නේ. මේක දැන් දරුවන්ට කියලා දෙන්න උගන්වන්න. ඔබතුමා පාර්ලිමේන්තුවේ මේ විදිහට කියනකොට මොකක්ද දෙන ආදර්ශය? ලොකු වැරදි ආදර්ශයක් නෙදෙන්නේ. ඉතින් ඒක නිසා ඔබතුමා තාවකාලික බාරකාරයන් අවුරුදු 4කට 5කට ආපු. ඉතින් ඔය වැනි දේවල් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. පොසත් රටක් ලස්සන ජීවිතයක් කියලා බලයට ආවේ අපි බොහොම බලාපොරොත්තු තියාගෙන සිංහල බෞද්ධ මහ ජනතාවක් කරුතර මහා සංඝරත්නයත් ඔබතුමාට පළවෙනි ලකුණ දුන්නේ. ඊට පස්සේනේ අනිත් අය මේ හොරු පන්නයි හොරු අල්ලයි මේක සුද්ධ කරයි මේ රට විනාශ කරපු මේ පළවා හැරලා මේ හරිමකට මේ සිංහල බෞද්ධ රට ගණී කියලා. ඉතින් මේ වෙන දේවල් කරන්න ආපුවාම කොහෙද යන්නේ මල්ලේ පොල් කියලා ලොකු විනාශයක් වෙන්නේ ඉතිරිය. ඉතින් ඒක නිසා මේ ආණ්ඩුව වෙනස් කරන්න පෙරලන්න මේ වචන කියනවා නෙමෙයි. මේ ටික තේරුම් ගන්න. ඡන්ද ටිකට වෙන සංකල්ප ඇති කරගන්න එපා මේ මිනිස්සු හතුරු කරන්න. ඒ මිනිස්සුන්ට මේවා කියලා දෙන්න. බුදුරජාණන් වහන්සේ හා සම කරන්න කාටවත් බෑ බුදුදහමද. මේකේ තියෙනවා සියලු විසඳුම්. සිංහල අනිවාර්ය කරලා බුද්ධ ආගම අනිවාර්ය කරන්න. අල්ලාහ් අක්බර් කියලා අපි මිනිමරුවොත් අල්ලාහ් අක්බර් කරලා බෙල්ල කපන්න මොන ආගමක්ද ඒක? එතකොට ඒක නීච ආගමක්. අල්ලාහ් අක්බර් කියලා මිනිමරුවොත් සත්‍යයෙන් බෙලි කපනවා. ඒක ආගමද? එතකොට මේවා පැහැදිලි කරලා දෙන්න. අපි දැන් බුද්ධ ධර්ම ගත්තාම කියලා පිළිතුන්ගේ බෙලි කපනවා. අපි බුද්ධ ධර්ම ගත්තාම කියලා ඕන බලන්න පටන් ගත්තා. මිනිස්සුන්ට ගහන්න පටන් ගත්තොත් කොතනින් කෙලවරද? ඉතින් මේ තරම් කරුණා මෛත්‍රී දහම මේ තරම් වටිනා ගැඹුරු දහම මෙලොව පරලොව නිවනට ඒ තරම් අර්ථවත් මේකේ සියලු විසඳුම් තියෙනවා. එහෙන් මේ මතපට ගන්න ඕනේ වටේ යන්න ඕනේ අනගාരിക ධර්මපාලතුමාගේ ජාතික පනත තියෙනවා. ඒවා පැත්තක 210ක්. ඒක නිසා ඇස් මහින්ද හාමුදුරුවෝ මෙහෙ ඇවිල්ලා ඇස් කිරි වලට හෙන ගහලා සිහලුන්නේ බලව් පොළොන් නරු අනුරා පුර ප්‍රදේශ වරේ යමව් නැකිතු නොකියව් දෙයස. එහෙම කියද්දි මේ පාර්ලිමේන්තුවේ ඔබතුමා මේ බුදුදහම උසස් කර මේ ආගම් ඔක්කොම එක සමාන මොන කතාද ජනාධිපතිතුමෝ මේ වහාම ඔය කතා නවත්තන්න. තේරුම් ගන්න මේක සිංහල බෞද්ධ රට කියලා. සිංහලේ හෙළදීපේ හෙළය කියලා. එච්චරයි.